ජනපතිගේ පුතා කසුන් සහ ලේලි දළදාව වඳින්න ඇවිත් පොලිමේ ඉන්නව දැක්කම මට මගේ ඇස් අදහගන්නත් බැරි වුණා. අපි හැමෝගෙම ළඟට ඇවිත් පෙට්ටියක දාගෙන බෙදපු දේවල් වෙන කිසිම කෙනෙක් අපිට දුන්නේ නැහැ. ජනපතිගේ පුතා නේද කියලා ඇහුවම දුන්න උත්තරේ තාමත් මට හිතා ගන්න බැහැ. දළදාව වන්දනා කරන්න ඇවිත් ජනපති පුත් කසුන් සහ ලේලි කරපු අදහාගත නොහැකි සිදුවීම ගැන තරුණියක් විසින් මෙසේ සමාජගත කොට තිබුණා. උපුටා ගැනීම. ඇත්තටම අපි කවුරුත් හිතුවේ නැහැ ඒ ජනපතිතුමාගේ පුතයි ලේලි කියලා. අපි පොළොන්නරුවේ ඉඳලා දළදාව වඳින්න ඇවිත් දවස් 2ක් තිස්සේ පොලිමේ කෙරවලක ඉන්නකොට තමයි මේක සිද්ධ වුණේ. දවල් වරුවේම අවුවේ හෙම්බත් වෙලා හවස් වෙද්දී ටිකක් කලන්ති වගේ තිබුණා. අඩුම තරමේ අපේ අතේ තිබුණ වතුරත් ඔක්කොම ඉවර වෙලා තිබුණා. ටික වෙලාවක් යද්දී සුදු ඇඳුමින් සැරසිලා නෝන කෙනෙකුයි මහත්තයෙකුයි තව 3-4 දෙනෙක් එක්ක පෙට්ටි කිහිපයක් අරගෙන පොලිමේ ඉන්න අපිට කිරි පැකට් එකයි බනිස් ගෙඩියකුයි බෙදුවා. බෙද ඉන්නකොට පොලිමේ හිටපු ජනපතිගේ පුතා කියලා අඳුරගත්ත කෙනෙක් මේ අපේ ජනාධිපතිතුමාගේ පුතා කියලා කෑ ගහලා කිව්වේ. එතකොට තමයි ඇත්තටම අපි දන්නේ ඒ ජනපතිතුමාගේ පුතයි ලේලි කියලා. අඩුම තරමේ ආරක්ෂාවට පොලිස් නිලධාරියෙක්වත් හිටියේ නැහැ. පොලිමේ හිටපු මට කෑම ටික බෙදද්දී මං ඇහුවම ඔයා ජනපතිතුමාගේ පුතාද කියලා. එයා එවෙලෙම කිව්වේ තාත්තා ජනපති වුණත් අපි ඔයාලා වගේ සාමාන්‍ය පොඩි මිනිස්සු. මිනිස්සුන්ට සංග්‍රහ කරන එක කොහොමත් මගේ රස්සාවනේ කියලා හිනා වෙලා ගියා. එතකොට තමයි මට මතක් වුණේ එයා ජාතික ගුවන් සේවයේ ගුවන් සේවකයෙක් නේද කියලාත්. පස්සේ පොලිමේ කෙරවලටම ගිහිල්ලා දළදාව වඳින්න එයාලත් එකතු වුණා කියලා ආරංචි වුණා. උපුටා ගැනීම අවසන්.